Ivan, welcome back on another video in Dubai. So today I'm in now Al Gubeba, Dubai, UAE. I wanna try electric scooter and 2 dirham boat ride. It's very excited. You can see here in Dubai Al Gubeba metro station. Here is a metro station here and there. So for underground they are operating for all the metro station. Also here I'm in now public area. You can see here they introduce everything in Dubai Al Gubeba area, what you can visit and what you can buy. Like normally you can find masjid and you can take some taxi or boat ride you want to try, you have to go here. Then everything they are simply introduced, so what you can buy. මේ බලන්න යාලා හදලා මෙයාලා පෙන්වන්නේ මෙතන යාලගේ මීට අවුරුදු 60 70 වර කලින් ඩුබායි කොහොමද යාලා තිබ්බේ, යාලා කොහොමද ජීවත් වුනේ කියලා. සාමාන්‍යයෙන් normally අපි ලංකාවේ වගේ ගන්නවා නම් අපි ගන්නේ මැටි ගඩොල්. හැබැයි යාලා පාවිච්චි කරලා තියෙන්නේ මැටි ගඩොල් නෙමෙයි. යාලා පෙන්වනවා සම්පූර්ණයෙන්ම පෙන්නලා තියෙනවා හදලා යාලගේ ලෑන්ඩ්මාර්ක් විදියට හරි. යාලා පෙන්වනවා ඩුබායි මීට අවුරුදු ගානකට කලින් කොහොමද හිටියේ සහ දැන් දුබායි කොහොමද තියෙන්නේ කියලා. ඔයාලා බලන්න පුළුවන් මේ සම්පූර්ණයෙන්ම මැටි ගාලා වගේ හදලා තිබ්බට මැටි නෙමෙයි තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මේ තියෙන අර කොරල් පර ඒ වලින් තමයි යාලා හදලා තියෙන්නේ බිල්ඩින්. හැබැයි මේ ඇතුලේ තියෙන්නේ මේ වගේ නෙමෙයි. ඇතුලේ ලස්සනට හදලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට ඩුබායි විසිට් කරන්න ඕන නම් ඇවිල්ලා මොකක් හරි ට්‍රැවල් කරන කෙනෙක්ට ගන්න පුළුවන් මෙන්න මේ වගේ අයිටම් මොනවා හරි ගන්න පුළුවන්. යාලා ඇතුලේ මොඩර්න් විදිහට තියෙනවා. නමුත් පිටින් යාලා පෙන්නන්නේ ඩුබායි මීට අවුරුදු 60 70කට 100කට 120කට කලින් කොහොමද හිටියේ කියලා එහෙම පෙන්නන්නේ. ලස්සනට හදලා තියෙනවා ලස්සනයි. හැබැයි ඩුබායි විසිට් කරන්න එනවා නම් එන්න ඕනේ මෙන්න මේ ටයිම් එකට. හවස 4න් පස්සේ 5න් පස්සේ. ඒතකොට තමයි ඩුබායි වල ඇත්තම ලුක් එක ඇත්තම ලස්සන බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මට පෙන්නන්න ඕනේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එක යන එකයි ඩිරම් දෙකේ බෝට් රයිඩ් එක යන්න. හැබැයි දැන් වෙලාව පරක්කුලා තියෙන. දැන් මේ වෙලාවේ මට දෙකම කරන්න වෙලාවක් නැහැ. මම කොහොමද මුලින්ම ඩිරම් දෙකේ බෝට් රයිඩ් එක කියලා පෙන්නන්නම්. කොහොමද ඒ බෝට් රයිඩ් එක අපි යන්නේ සහ අපි කොහොමද කොච්චර දුර යාලා එක්ක යනවද කියලා. මෙතන එහා පැත්තේ පේන්න තියෙනවා යාලගේ බෝට් රයිඩ් යනවා. හරි මෙතන දැනට පේන්න තියෙනවා. ඔන්න බලන්න. මේ තියෙන යාලගේ ඒ බෝට් රයිඩ් එක. මෙතන තියෙනවා මේ තියෙන අලුත් බෝට්. Look at this guys. So amazing. Yeah. බයයි මොකද යාලා ජරා කරොත් එහෙම මල ගලියයි. අඳන් ඉන්නේ සුදු ඇඳුමක් නෙමෙයි කළු ඇඳුමක්. කවක ජරා කරොත් එහෙම හොඳට පේනවා. ඉතින් අපි යමු ඉක්මනට දිගම් දෙකේ බෝට් රයිඩ් එකේ ගිහිල්ලා ඒ එක්ස්පීරියන්ස් එකක් ගමු. මම හැබැයි මීට කලින් ගිහලා තියෙනවා. ආයි පාරක් ගිහලා බලමු. මේ ඩුබායි අල් ගුබේබා. මෙතන සම්පූර්ණයෙන් යාලයි ගවර්න්මන්ට් එකත් through යන RTA හරහා යන ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේක. මෙතනින් යන්න පුළුවන් අපිට මේ ඩුබායි ඉඳලා සාජා වෙනකන්. මෙතන ගහලා තියෙනවා. මෙතන ඉහළ තියෙනවා ඩුබායි and සාජා. කියන්නේ මෙන්න මේ පෝට් එකේ මේ යච් එකේ යන්න පුළුවන් සාජා වලට. මිල ගණන් මම ගණන් කතා කරලා බැලුවේ නෑ. ඒක සමහරට හැම වෙලෙම නැතුව ඇති. So let's go and we will try today. මෙතන පරණ ඩුබායි ඔයාලට වගේම ගන්න පුළුවන් මේ වගේ පොඩි අයිටම් මෙමරි එකක් විදිහට තියාගන්න. perfume bags collection තියෙනවා. මෙයාලා මේ කරන වැඩේ සුපිරි. මොකද යාලා RT එකත් එක්ක එකතු වෙලා ලස්සන මැච් එකක් ගහනවා. මාර වැඩක් කරන්නේ ඩුබායි වල. ඒ වගේ මේ වයිබ් එක බලන්න මෙතන කොහොමද කියලා. මෙතන මේ ඉන්නවා කුරුල්ලෝ සම්පූර්ණයෙන්ම ඉන්නවා. මාර ලස්සනයි. view එකත් මාරු. time එකත් super.
වෙදර් එකත් සුපිරි ඒකටම තියෙනවා සීතලත් නැහැ රස්නෙත් නැහැ. හැබැයි තව ටික වෙලාවක් යද්දි සීතල වෙයි. මොකද අපි තාම ඉන්නේ පෙබරවාරි මාසේ මැද. තාම සීතල තියෙනවා පොඩ්ඩක් රැයට. So I will gonna try now. මෙතන තියෙනවා perfume පොඩි perfumes. මම අතර ලොකු ගණන් ග්‍රෑම් 10ක් 5ක් 15ක් වගේ ඒ වගේ පොඩි ගණන් වල තියෙන්නේ. මෙතන තියෙනවා ඔයාලගේ සම්පූර්ණ ඉන්ටරැක්ෂන් එකක්. මොනවද ගෙනියන්න පුළුවන් මොනවද ගෙනියන්න බැරි සහ මොනවද කරන්න පුළුවන්. අපිට සාමාන්‍ය සත්තු ගෙනියන්න බෑ, පිහි වගේ දේවල් ගෙනියන්න බෑ. නෝල් කාඩ් එකෙන් අපි සාමාන්‍ය මෙට්‍රෝ එක යන කාඩ් එක පේමන්ට් කරන්න බෑ. කෑෂ් විතරයි දෙන්න ඕනේ. ඒ වගේ තියෙනවා මෙතන කරන්න පුළුවන් සහ කරන්න බැරි දේවල්. එතන වීඩියෝ කරන්නත් බෑ. No photography and videography are allowed in the water transport station. අපිට වීඩියෝ ගන්න බෑ වගේ. බලමු අපි වීඩියෝ ගන්න පුළුවන් වේද කියලා. දුවන්න එපා කියලා තියෙනවා. ගොඩක් බඩු ගෙනියන්න බෑ, ස්මෝක් කරන්න බෑ. මේ මෙතන තියෙනවා ලොකු ඉන්ටරැක්ෂන් එකක්. Wi-Fi ආයතන පාවිච්චි කරන්න බෑ. Do not disturb. Okay center. කියන්නේ ඩිස්ටර්බ් කරන්න එපා කියලා තියෙන්නේ. මෙතන සෑහෙන ඉන්ටර්වියුස් කරලා තියෙනවා ඔයාලගේ කරන්න පුළුවන් සහ නොකරන කරන්න එපා කියන දේවල්. සෑහෙන සෙනඟ. මෙන්න මෙතන තියෙනවා අපේ සම්පූර්ණ ඩුබයි මැප් එක. මේ පැත්තේ තියෙනවද කියලා? මේ පැත්තේ නෑ. එතන දුබයි අපි ඉන්නේ මෙන්න අල් ගුබේබා. සම්පූර්ණ ඉන් ඩීටේල් තියෙනවා මෙතන. මෙන්න මෙතන තමයි අපි මේ වෙද්දි ඉන්නේ. මේ රතු පාටි තියෙන්නේ දුබයි මෙට්‍රෝ ලයින් එක, රෙඩ් ලයින් එක, ඊළඟ මේ තියෙන එක්ස්පෝ සයිට් එක. මම වැඩ කරන්නේ මෙන්න මේ හරිය. මේ තියෙන ට්‍රෑම් ලයින් ඊළඟ මේ නිල් පාටින් තියෙන්නේ බෝට් රයිඩ්. මෙතන ප්ලාම් ජුමේරා එක හැමෝම දන්නවා. අපිට මෙතන ඉඳලා ප්ලාම් ජුමේරා වලට යන්න පුළුවන්, සාජා ඇක්වරියම් එක ගාවට යන්න පුළුවන්. මේ තියෙන්නේ normally මේ green line එක, metro line එක ළඟදී මේකට blue line එක වගේ ගොඩක් add කරනවා කියලා මම දැක්කා. Normally here is Burj Khalifa and we are in now here Dubai. Wow, so amazing to see. How is the birds? Too much, oh my god. පට්ට ගොඩක් ඉන්නවා, පට්ට ගොඩක් මාර ගොඩක් ඉන්නවා මෙන්න මෙතන. මේ වහලුවට මම හිතන්නේ කැම දීලා තියෙනවා නැත්නම් යාලා පුරුදුලා තියෙනවා. මාර ගොඩක් ඉන්නවා. Wow. Superb. මම මෙතන කලින් ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙච්චර දැකලා නැහැ මේ වගේ. මාර ගොඩක් ඉන්නවා මෙන්න මෙතන වහලුවට. මෙන්න මෙතන. Brother, how much one ride? 1 dirham. Sure. Noisy. Wow.
excited. මාරු එදා වගේ තමයි. හැබැයි එදා මට මතක ඩිරාම් දෙකට ගියා වගේ. හැබැයි ඩිරාම් එකට ගිහලා තියෙන්නේ. දැන් ගත්තේ ඩිරාම් එකයි. අපිට පුළුවන් සාමාන්‍ය ඩිරාම් එකට මෙන්න මෙතන තියෙන මේ පිටුවස්සේ ඉඳලා මෙන්න මේ අපි දැන් ඉන්න තැනට එන්න නිකන් පොඩි ක්‍රීක් එකක් තියෙන්නේ. පොඩි නිකන් කානුවක් වගේ එකක්. කානුවක් නෙමෙයි. නිකන් ගියකරි වැව තියෙන ඒ වගේ නිකන් අපිට දෙපැත්ත මාරු වෙන්න පුළුවන් මෙහෙ. ඩිරාම් එකයි එක මාරු. දැන් ඉන්නේ මම ඩුබායි ගෝල්ඩ් සුක් ළඟ. මෙතන පිටුවස්සේ තියෙන ගෝල්ඩ් සුක්. ඒ ගෝල්ඩ් සුක් ඩුබායි. කොහෙද යන්නේ දැන්? මම බලන් හිටියේ ස්කූටරේ try කරන්න. හැබැයි මේ හැරේ ස්කූටර් ගන්න තරම් මම දැක්කේ නෑ. බලමු ස්කූටර් එක ගන්න පුළුවන් වේද කියලා. ස්කූටර් එක ගත්තොත් අපි මෙතනින් පුළුවන් එන්න මෙතනින් මේ පාරෙන් ගිහලා අපිට එහා පැත්තට යන්න පුළුවන්. ඉතින් මෙහෙට එතනින් තමයි මට මෙට්‍රෝ එක ගන්න ඕනේ යද්දි. මෙට්‍රෝ එකෙත් යන්න පුළුවන්, බස් එකෙත් යන්න පුළුවන්. හැබැයි මම කැමති මෙට්‍රෝ එකේ යන්න. So we are in now Dubai. There are all gold souk. Warna gold souk එක ළඟ ඉන්නේ. Wow, so amazing. මෙන්න මෙතනක් ගහලා තියෙනවා ෆිෂින් කරන්න බෑ. ඊට පස්සේ මෙතන ස්මෝකින් කරන්න බෑ. ශීෂා ගන්න බෑ. සතුන්ට කැම දෙන්න එපා. ඒ කියන්නේ මාළුන්ට කුරුල්ලන්ට කැම දෙන්න එපා කියලා තියෙනවා. මෙතන තියෙනවා ඩොග් වෝකින් නෑ. ඒ කියන්නේ සතු බල්ලොන් ඇවිද්දවන්න එපා කියලා තියෙනවා. ගින්දර තියෙන දේවල් පාවිච්චි කරන්න එපා කියලා තියෙනවා. කුණු දාන්න එපා කියලා තියෙනවා. කැම්පින් කරන්න එපා කියලා තියෙනවා. මේ කැම්පින් කරන්න බෑ. ටෙන්ට් අරන් එන්න එපා. මේ හරියට ටෙන්ට් අරන් ඕන නම් යන්න හත්තා දිහාට. එහෙම නැත්නම් රසල් කයිමලින් උඩට ඒ කඳු තියෙනවා. කඳු වලට ගිහිල්ලා කැම්පින් කරන්න පුළුවන්. කැම්පින් කරන්න බලන් ඉන්න කට්ටිය ඩුබායි ගෝල්ඩ් සුක් එන්න එපා. ඒ තමයි හැමෝම දන්නවා. So මේ තියෙන ඩුබායි වල බස් එකක් සාමාන්‍යයෙන් ලංකාවේ නම් අපිට දකින්න අමාරුයි. ලංකාව ඇතුලේ වගේ දැන් NGC එක NCG නේද? NCG කොමරේ යාලා ගෙනල්ලා තියෙන ලස්සන බස් ටිකක්. හොඳ ක්වොලිටි බස් ටිකක් ගෙනල්ලා මේ දවස් ටිකේ මම දැකලා තියෙනවා, දාලා තියෙනවා. මෙතන වල බලන්න පුළුවන්. මෙතන බර්ජ් කලිපා වෙන්න මෙතන හරියටම පේනවද දන්නේ නැහැ. එනවා zoom කරලා පෙන්නන්න. මෙතන මේ තියෙන්නේ ඩුබායි වල තියෙන උසම බිල්ඩින් එක වගේම ලෝකයේ තියෙන උසම බිල්ඩින් එක. අපි ඉන්නේ දැන් ඩුබායි ගෝල්ඩ් සුක් දේරා. බේසිකලි ඔයාලට මෙන්න මේ හරියෙන් ඩුබායි ගෝල්ඩ් සුක් එක හරියෙන් ගන්න පුළුවන් ස්පයිසස්. මේ හරිය තියෙනවා සේරම ස්පයිසස්. අපි දැකලවත් නැති දේවල් තියෙනවා මෙහෙ. මල් තියෙනවා. ලංකාවේ නිල් කටුවල තියෙනවා වගේ මෙහෙ තියෙනවා එක එක මල් ಜಾති ෆ්ලේවර්ස්. මේ අපිට වතුරට දාලා බොන්න පුළුවන් මේ ගොඩක් දේවල්. මෙන්න මේ වතුරට දාලා ඒක උණු එක දාලා දී කරලා බොන්න තියෙන්නේ. ඒ ෆ්ලේවර් ගෙනවා. දැන් ගොඩක් ස්පයිසස් අයිටම්. ඉතින් තියෙනවා කහ. wow. ඇතුළේ තියෙනවා චොකලට්, සම්පූර්ණ චොකලට්. මේ තියෙන්නේ වලට වැකේෂන් වගේ ඇවිල්ලා නම් වැකේෂන් යනවා නම් ගන්න පුළුවන් මෙන්න මේ වගේ පොඩි අයිටම් ටිකක් අරන් යන්න පුළුවන්. මතකයක් විදිහට තියාගෙන ඉන්න. So, අපි ඉන්නේ දුබායි ගෝල්ඩ් සුක්, ඕල් ගෝල්ඩ් සුක්. මෙතන තියෙන perfume, පොඩි perfume වර්ග. wow, මෙන්න මෙතන තියෙන ස්පයිසස්. එක වර්ගයේ ස්පයිසස් තියෙනවා. dry lemon තියෙනවා. ඔව් මොනවද කියලා දන්නේ නැහැ. සමහර ගොඩක් දේවල් මම දන්නේ නැහැ. කරාම්පරක් තියෙනවා. නිල් පාට තියෙනවා. මැනික් ගල් වගේ මොනවද දන්නේ නැහැ. wow,
So interesting. Well, normally මේ හරිය මෙයාලා ફોકස් කරන්නේ ගොඩාක්ම ටුවරිස්ට් කට්ටියව තමයි. ඒ කියන්නේ අර ටුවරිස්ට් බැච් පිටින් එන්නේ අන්න ඒ කට්ටිය තමයි ගොඩක් මෙයාලා ફોකස් කරන්නේ. එහෙනම් සිනමන් තියෙන සමහරට ලංකාවෙන් එන ඒවා දන්නේ නැහැ සිනමන්. තියෙන සිනමන්. Wow, so amazing. සාමාන්‍යයෙන් ඩුබායි සෆ්රන් වලට ප්‍රසිද්ධයි. මේ තියෙන සෆ්රන් නෙමෙයි වෙන්න ඕනේ. මම දන්නේ හරියට මේ සෆ්‍රන්ද කියලා. මම හිතන්නේ නැහැ. ඩුබායි ගොඩක් ප්‍රසිද්ධයි ඔය සෆ්‍රන් එකට. සේරම ඉන්නේ ලෝකල් කට්ටිය නෙමෙයි. අපිට මේ ඩුබායි වල ලෝකල් කට්ටිය හොයාගන්නත් බැරි තරම්. තනිකරම ටුවරිසම් කරන කට්ටිය විතරයි, කියන්නේ ට්‍රැවල් කරන කට්ටිය විතරයි මෙයාලා ફોකස් කරන්නේ ටුවරිසම් ෆීල්ඩ් එකම තමයි මේ හරිය. තියෙන ඔලින්ද නෑ මේ තියන්නේ පාට ගම්මිරිසට. ඔව් ගම්මිරිසට තියන්නේ. තියෙනවා කහ තියෙනවා එක වර්ග තියෙනවා සෑහෙන දේවල්. අපි මේ ඉන්නේ ඕල් දුබායි ඕල් සුක්. ඇත්තට මේ හැරි මට කරන්න දෙයක් නැහැ. මම නිකන් අර බලන්න කියලා ආවට මේ හැරි මට කරන්න ලොකු දෙයක් නැහැ. ඉතින් අල් ගුබේබ ගිහිල්ලා යන ගමන් මට එන්න chance එකක් හම්බුණා ඩුබායි ෆියුචර් මියුසියම් එකට. මට මේ පිටිපස්ස තියෙන්නේ ෆියුචර් මියුසියම් එක. මේක රෑ 9 වෙනකන් ඇරලා තියෙනවා උදේ 9 ඉඳලා. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු ඇතුළට. හැබැයි දැන් වෙලාව 8:50යි විනාඩි 10ක් විතර අපිට chance එක තියෙන බලන්න. මේ තමයි ඩුබායි ෆියුචර් මියුසියම්. Let's go.